අපේ හාමුදුරනේ සෝපත්තේ හාමුදුරනේ මේක අපේ ගමේ තීරණේ. අපි කිව්වේ මලගමට පන්තලින් උදව් එපා කියලා. ඒක කුඩෙක් මැරිච් එක. උබුදු. ඒ මැරුණු කෙනා දැන් මැරිලා ඉවරයි. ඒ උනාට ඒ අහිංසක අම්මව මේ වෙලාවේ තනි කරන්න හොඳ නැහැ. ඒ උනාට හාමුදුරනේ ඒක අපේ ගමට කුඩු ගෙනාවනේ. ගමේ මිනිස්සු දැන් අහන්නේ ඔය ප්‍රශ්න වලට ඇයි හාමුදුරුවෝ මෙදිහත් වෙන්නේ කියලා. ඔය වැඩෙන් ඉන්නේ හාමුදුරන්ට ගමේ මිනිස්සු නේ වෙන්නේ. අයියේ මරණයක් වුණාම වෛර කරන එක හරිද? පොඩි දමක් නෙවෙයි කරේ පන්සලෙන්. මුළු මරණයටම ඉදන් කරේ පන්සලෙන්. චාම මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මකට. ඒක ඒ කොල්ලගේ කරුණ සත්‍යය. ඒ වුණාට අපි මේ මිනිසුන්ට පිට වෙන්නේ. හාමුදුරනේ හැමදාම මේ වගේ තීරණ ගන්න. මම නම් කැමති නෑ හාමුදුරනේ ඒවට. හාමුදුරන්ට මතකනේ පන්සලේ පින් කැටි ගැටුවා. බුද්ධ පූජාව හොරෙන් කෑවා. කුඩ්ඩා. බුබුදු. ධර්මයේ ගැන අවබෝධයක් නැති දැනැත්තෙක් ගැන ඇයි ඔච්චර වද වෙන්නේ? අමුන්ට ධර්මයේ ගැන අවබෝධයක් තියනව නේද? උපදු අයියේ. අපි මලගෙදර යන්නේ. එනවාද යන්න? මම දන්නේ නැහැ. මේක මගේ යුතුයකම. මරණයකදී කරුණාව දක්වන එක. අද ගමේ මිනිස්සු මාව ප්‍රතික්ෂේප කරයි. ඒත් හෙට මේ මලගමෙන් පස්සෙවත් තේරුම් ගන්න. බුද්ධ දර්ශනය කියන්නේ වැරදි කළ නොකළ හැමෝටම එක විදියට සරණ දින තැනක් කියලා. ඔබුදු මම යනවා මලගෙවල් පැත්තට. ඒවයි හාමුදුරුවෝ. මුගක් කාලෙකට පස්සේ ආවේ මම දුර බලන්නත් එක්ක. බලපන්. රට බේරගත්ත මිනිහෙක්ගේ දරුවෙක් විදිහට සතුට. උඹ එදා ඒ දරුවෝ දාලා ඇත්තේ වයස අවුරුදු 7යි. එදා මම හරි අසරණයි සුනිල්. අබ්බගාතයක එක හැප්පෙන තරම් මට හයියක් තිබුණේ නෑ. අප්පගාතය? මගේ මේ කකුලක් නැති වුණේ රට වෙනුවෙන් යුද්ධ කරපු නිසා. මේ රටේ මිනිස්සු දැන් මා දිහා බලන් ඉන්නේ ඉඳන්නේ දිහා බලනවලු. ඔබත් එහෙමයි නිර්මලා. දැන් මම ඉන්නවනේ. මට දැන් සල්ලි තියෙනවා. අපි කොළඹ ගිහිල්ලා හොඳ ડોක්ටර් කෙනෙක්ට වෙන්නලා බෙහෙත් ගමු. සල්ලි? උඹ හිතුවද මේ රටට හදවත දීපු මිනිස්සු සල්ලි වලට විකිනේ කියලා? උඹට මාව මොනවලා තියෙන්නේ? මේ තනිකමම කාගන්න නිසා අපිට තියෙන අනුකම්පාවකට නෙමෙයි. මෝඩ වෙන්න එපා සුනිල්. බලන්න මේ ගෙදර හැටි. මේ දරුවට හොඳ අනාගතයක් තියෙන්න ඕනේ නේද? අපිට අම්මගේ සල්ලි එක තාත්තයි කකුල තුනට අපිට ජීවත් වෙන්න පුළුවන්. රට ජාතිය වෙනුවෙන් මම කරපු සේවයට අම්මාගෙන් වටිනාකමක් නැති වුණාට මට කමක් නැහැ. මම දුවට මාව ගිහිරි. එතකොට මට මොකද වෙන්නේ? උඹ අපිට මරුණු ගෑණියෙක්. කර්මාදලා අපිට බලයක්. මගේ මේ ගැලවුණු කකුලට වඩා ඔපේ බොනු අනුකම්පාව මට වේදනාව දෙනවා.
පුතේ ඔබ මගේ කෙල්ලට කරපු අපරාධෙට ඔබ වග කියන්න ඕන. මම නැත්තම් නීතියට යන්න. ඔබ මේ දෙකෙන් එකක් තෝරගන්න. මල්ලි උඹ කරලා තියෙන ලොකු අපරාධයක් බං. මේ මිනිස්සයාට උඹට ගහන්න බයින්න බබා. අයිතියක් තියෙනවා. මම හිතුවේ නෑ බං අය එච්චර දුන්න. අපි දුරද ගිහින් නැතුව කරන වැඩ හින්දා මල්ලි ගොඩාක් අයගේ ජීවිත අවුල් වෙනවා බං. මට මාවම පාලනය කරගන්න බැරි වුණා බං අයියේ. ආදරේ කියන්නේ වගකීමක් මල්ලි. අපේ සතුට වෙනුම් කාගේවත් ජීවිත විනාශ කරන්න අපිට කිසිම අයිතියක් නෑ බං. ඒ අම්මා තාත්තා කොයිතරම් දුක් වෙනවද? තමන්ගේ දුව ගැන. මට සමා වෙන්න අයියේ. මම නිසාවත් අසරණයි. මල්ලි ආදරේ කියන්නේ කාමරවල තනි වෙන එකම නෙමෙයි බං. තමන් ආදරේ කරන කෙල්ලට තමන්ගේ සහෝදරියකට වගේ අම්මට වගේ සලකන්න ගෞරව කරන්න ඉගෙන ගන්න ඕනි බං. ආදරේ කියන්නේ අපි හිතනට වඩා ගොඩක් ගැඹුරු දෙයක් බං. උඹ ඒ කෙල්ල අනිවාර්යෙන්ම අරගනින් මල්ලි.